නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝකප්ප කෝටි හිපියප්ප මෙය්‍යං කාලං කරොන්තෝ අති දුක්කරානි කේදං ගතෝ ලෝකහිතාය නාතෝ නමෝ මහා කරුණිකස්ස තස්ස තෙරසන්නන් ශ්‍රද්ධාවන්ත පින්නතුනි 87 වන දේශනාව විදර්ශනා භාවනා දේශනා මාලාවේ ගෙවෙන සසරේ විතක නිරේ ඉපදෙමින් විතක තිරිසන් ලෝකයේ ඉපදෙමින් තවත් විතක പ്രേත ලෝකයේ ඉපදෙමින් තිරිසන් ලෝකයේ එක එක සත්වයන්ගේ නානා සත්වයන්ගේ මව් කුසවල ඉපදෙමින් විතක මනුස්ස ලෝකේ ඉපදෙමින් තවත් විතක දෙව්ලෝ බඹලවත් ඉපදෙමින් ආ සංසාර ගමනේ පස්චිම ජීවිතයට පැමිණි මහා ප්‍රජාපති ගෝතමී මහරහත් තෙරණින් වහන්සේ ආයේ යලි කිසි දිනක මව් කුසක සායනය කරන්නට නොපැමිණෙන ස්වභාවයට පත් වෙලා මව් කුසක විතරක් නෙමෙයි තුන් භවයෙන්ම නිදහස් වෙලා පිරිනුවම් පාන්නට සූදානම් වෙලා බිහිසුණු සංසාරයෙන් එතර වෙන්නට තමන් වහන්සේට මග කියා දුන් දෙවියන් සහිත ලෝකයේ අන ධීවර ශාස්ත්‍රූන් වහන්සේ වුණ නොසිස් වචන බින්ද ඇදෙහි හැකි වචන ඇති තුලෝකාග්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා පරිනිර්වාණයට සූදානම් වෙන මහරහත් තෙරණින් වහන්සේ මේ සංසාරයෙන් සදහටම ඉවත් වෙන්න සූදානම් වෙන මහරහත් තෙරණින් වහන්සේ භාග්‍යතුන් වහන්සේට වදාලා අහං සුගත තේ මාතා ත්වංච වීර පිතා මම සද්ධම්ම සුඛ දෝනාත තයා ජාතම්මි ගෝතම අහං සුගත තේ මාතා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේගේ අම්මා මම ත්වංච වීර පිතා මම හරි පුදුමයි මහා ප්‍රජාපති ගෞතමී තෙරණින් වහන්සේ දේශනා කරනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මගේ පියා මුලින් දේශනා කරනවා අහං සුගත තේ මාතා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ අම්මා මම නැවත තෙරණින් වහන්සේ වදාලා ත්වංච වීර පිතා මම ස්වාමිනී මගේ පියාණන් වහන්සේ ඔබ වහන්සේ කියලා. ඒ පියාණන් වහන්සේ කියන්නේ සද්ධම්ම සුඛ දෝනාත තයාජා ධම්මි ගෝතම දසබලයන් වහන්සේගේ දසමයන් වහන්සේ වදාළ සද්ධර්මේනුයි මම උපන්නේ. තථාගතයන් වහන්සේගේ සද්ධර්මයෙන් ඉපදුන නිසා තථාගතයන් වහන්සේගේ හද මඩලේ උපන් දියණියක් මහා ප්‍රජාපති ගෝතමී මහරහත් තෙරණින් වහන්සේ වදාලා සන්වන්දිතෝ යං සුගත රූපකායෝ මයා තව අනින්දිතෝ ධම්මතනු මම සන්වන්දිතෝ තයා සන්වන්දිතෝ යං සුගත රූපකායෝ මයා තව භාග්‍යතුන් වහන්සේගේ කාලේ භාග්‍යතුන් වහන්සේගේ රූපකය වැඩිවීමට මං යම් උපකාරයක් කළා අනින්දිතෝ ධම්මතනු මම සන්වන්දිතෝ තයා නමුත් තථාගතයන් වහන්සේ අනින්දිත වූ නිന്ദා රහිත වූ ධර්මකායයි මගේ වැඩි වේ කියනවා මුහුන්ත තණ්හා සමන කීරං ත්වං පායිතෝ මයා තයාහං සන්ත මච්ඡන්තං ධම්ම කීරම්මි පායිතා පිපා බඩගින්නෙන් ඉන්න මොහොතක ඔබ වහන්සේ කුඩා කාලේ මම මව්කිරි ටිකක් දුන්නාද භාග්‍යතුන් වහන්සේ ඒට ප්‍රතිඋපකාර වශයෙන් සමාන කරන්න බැරි අපරිමිත ආකාරයෙන් ධම්ම කීරම්මි පායිත ධර්ම කිරෙන් ධර්මයෙන් මාව පෝෂණය කළා මාව වැඩුවා මාව සසරින් ඈතර කළා
වඩනාරක්කනේ මයිහං අනනෝත්වං මහා මුනි පුත්ත කාමිත්තියෝ යාව ලබන්තං තාදි සංසුතං ණය රහිත මහා මුනිවරයාණන් වහන්සේ ඔබ වහන්සේ වගේ කෙනෙක් පුත්ත කාමිත්තියෝ යාව ලබන්තං තාදිසෝ සුතං මේ ලෝකේ යම් ස්ත්‍රියක් පුතෙක් කැමති වෙනවා නම් ඔබ වහන්සේ වැනිම පුතෙක් කැමති වෙත්වා මෙහෙම කිව්වට ඉතින් බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ කල්ප 100,000 ගණින්නුත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දුර්ලභයිනේ. එතකොට ඒසා දුර්ලභ කාලයකින් තමයි මේ වගේ පුතෙක් ලෝකේ පහළ වෙන්නේ. නමුත් තෙරණින් වහන්සේ වදාලා පුත්ත කාමිත්‍යෝ යාව ලබන්තං තානි සංසුතයන් ස්ත්‍රියක් මේ ලෝකේ පුතණුවරු කැමති වෙනවා නම් ඔබ වහන්සේ වැනිම පුතණු කෙනෙක් කැමති වෙත්වා. මන්දාතාදි නරින්දානං යාමාතාතා භවන්නවේ නිමුක්කාහං තයා පුත්ත තාරිතා භවසාගරා මහා මන්දාතු කියන සක්විති රජුරෝ බිහි කරපු මෙලවට මාතාව ඒ මව භවතස් තණ්හාවෙන් ගිලිලා සංසාර සාගරේ තවත් සැරිසරනවා. දැන් භාග්‍යතුන් වහන්සේගේ අම්මා බුද්ධ මාතා වුණු මහා ප්‍රජාපති ගෞතමිය එහෙම නෙමෙයි සසරින් ඉවත් වෙනවා දැන්. නමුත් මහා මන්දාතු ආදී සක්විති රජවරු බිහි කරපු මව්වරු තවත් මේ භවසයුරේ ගිලිලා සසරේ ඒමියත් ඇවිදිනවා කියලා. රාඤ්ඤෝ මාතා මහීසීතේ සුලභ නාම මිත්තින බුද්ධ මාතාති යන්නාමං ඒතම් පරම දුර්ලභං ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ රජ්ජුරුවන්ගේ අග්‍ර මහේසිකාව කියන මහේසිකාව වීම දුර්ලභ නෑ කියනවා. රජතුමාගේ මෞතුමිය වෙන එකත් දුර්ලභ නෑ කියනවා. ඒත් භාග්‍යතුන් වහන්සේ බුද්ධ මාතාති යන්නාමං ඒතම් පරම දුර්ලභං බුද්ධ මාතා කියන ලැබීම බුද්ධ මාතාව යන পদවිය ලැබීමේ ලෝකේ ඒතම් පරම දුර්ලභයි. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ නිසා ඔබ වහන්සේ නිසාවෙන් මම මේ පරම දුර්ලභ බුද්ධ මාතා නමින් දෙවියන් සහිත ලෝකේ පිදුම් ලැබුවා කියනවා. තංච ලද්දං මහාවීර පනිධානං මම තුවයා අනුකංවා මහත්තංවා තං සබ්බං පුරිතං තයා මහා වීරයාණන් වහන්සේ කුඩා ඌද මහත් ඌද සියලු බැමි සංයෝජන මම විනාශ කළා. පරිනිබ්බාතු මිච්ඡාමි විහායේව කලේබරං අනුජානාහි මේ වීර දුක්ඛන්ත කරනායක නායකෙක් නැති නිසා දෙවියන් සහිත ලෝකයට විනායක වූ දසබලයන් වහන්සේ අපට අවසර ලැබෙනසේක්වා මේ කලේබරේ බහා තබලා පිරිනිවන් වඩින්නට කියලා මහා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණින් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ 216ක් මංගල ලක්ෂණ උසුලන උතුම් සිරිපතුල් සිරසින් වන්දනා කරලා ඉල්ලා සිටිනවා. තෙරණින් වහන්සේ මහා ප්‍රජාපති ගෞතමී තෙරණින් වහන්සේ බිහිසුණු සසර ගමනේ තමන් වහන්සේ ස්වභාවය ගැන විස්තරයක් කරනවා. මහා මන්දාතු ආදී සක්විති රජවරු පවා වැදූ මව්වරු සංසාර සාගරේ ගැලී දුක් විඳිමින් ඒමේ අත ඇවිදිනවා. මහා මන්දාතු සක්විති රජුරෝ වගේ සක්විති රජවරු මව් කුසින් බිහි කරපු ඒ මව්වරු එක් ජීවිතයක චණ්ඩාලයනුත් වදනවා කියනවා. එක් ජීවිතයක කුරා කුහුඹියනුත් බිහි කරනවා කියනවා. තවත් ජීවිතයක නායි පොළොංගු ගැරඬි ගැඩවිල්ලම් පණුවන් බිහි කරනවා කියනවා. එක් ජීවිතයක සක්විති රජෙක් බිහි කරපු ඒ මවම තවත් ජීවිතයක ගව පැටියන් අස්සයන් ඇතුම් ආදී නොයෙක් සත්තු කුරා කුඹි අනන්තවත් සත්තු මේ ලෝකේ ඉන්න සියලු සත්‍යයන් ඒ ජීවිතවල බිහි කරනවා කියනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම සංසාර සාගරේ ඉන ගමනේදී මේ ජීවිතේ මගේ සහෝදරිය විසින්
වැදූ භාග්‍යතුන් වහන්සේ පෝෂණය කරපු මම ඒ පිණින් සංසාර සාගරයෙන් මෙතර වෙනවා. සංසාර සාගරයෙන්ම නිදහස් වුණා කියනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම පෙර සංසාරේ මේ සංසාරයේ ඇවිදිනකොට මේ සංසාරයේ ඒ ජීවිතවල උපදිද්දී එකම පුතෙක් වෙනුවෙන් මගේ එකම පුතෙක් වෙනුවෙන් මම හඬපු කඳුළු සතර මහා සාගර ජලයටත් වැඩි කියලා. එකම දියණියක් වෙනුවෙන් මම සංසාරේ දියණියගේ මරණය වෙනුවෙන් මම සංසාරේ හෙළපු කඳුළු සතර මහා සාගරයට වැඩි කියනවා. එකම මවක් එකම පියෙක් අහිමි වීමෙන් මම සංසාරේ හෙළපු කඳුළු මහා සාගරේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියනවා. තෙරින් වහන්සේ වදාලා භාග්‍යතුන් වහන්සේ මම ගෙවෙන සසරේ ඇවිදගෙන එද්දී නූපන් සත්වයෙකුගේ කුසක් නැහැ කියනවා. හැම සතෙක්ගේම කුරා කූඹියාගේ පටන් මේ බල්ලා පූසා ගවයා නරියා හැම සතෙකුගේම මේ ලෝකේ යම් තාක් සත්‍යයන් ඉපදෙනවද ඒ හැම සත්‍යයන්ගේම මෞකුස සයනය කළා කියනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ මම මේ ලෝකේ වාසය කරන හැම සතෙක්ම බිහි කළා කියනවා. ඒ කියන්නේ දැන් තමන් බල්ලන් අතර ඉන්නද්දි බලු පැටියන් බිහි කරා. පූසන් අතර ඉද්දි පූස් පැටියන් බිහි කළා. ගවයෙක් වෙලා මම ඉපදෙලින්දි ගව පැටව බිහි කළා. මේ විදිහට හැම සත්වෙම ගැරන්ඩි, නායි, කූඹි හැම සත්වයක්ම මකුළුවන්, උකුණන්, මකුණන් ඒ හැම සත්වයක්ම මම බිහි කළා. ඒ හැම සත්වයෙකු හැම මව් කෙනෙක්ගේම හැම සත්ව මව් කෙනෙක්ගේම කුසෙත් ඉපදුනා. ඒ වගේම හැම සතෙක්ම මම මගේ කුසින් ඒ ජීවිතවල බිහි කළා කියලා. එහෙම ආපු මම මේ ඉපදෙන මැරෙන මේ බිහිසුණු සංසාරයේ සින්දා දස බලයන් වහන්සේගේ සෙවණට පැමිණීමෙන් කියනවා. ඉතින් මහා ප්‍රජාපති ගෞතමී තෙරණින් වහන්සේ විතරක් නෙවෙයිනේ එහෙම සංසාරේ දුක්ඛිත ගමනක ආවේ. අපේ ඉරණමත් ඒ වගේ තමයි. අපේ ඉරණම ඊට වඩා වෙනස් නැහැ. අපිත් මේ සංසාරයේ ඇවිදගෙන ආවේ විතක නිරේ, විතක പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ ඔය වගේ හැම සතෙකුගේම දරුවෙක් වෙලා ඉපදුනා. ඉතින් එහෙම ආපු ගමන අපේ ගමන තාමත් එහෙමයි. මහා ප්‍රජාපති ගෞතමිය එහෙම එවැනි ගමනක ආවට ඒ ගමන සිඳලා මේ ඉපදෙන මැරෙන සංසාරයෙන් ඉවත් වෙලයි දැන් ඉවත් වුණා. අපේ ගමනේ ඊට වඩා බොහොම දුක්ඛිත ගමන. ඒ වගේ බිහිසුණු ගමනක අපි තාමත් අපේ අනාගත ගමනත් එවැනිම තත්ත්වයක් තබාගෙන තමයි මේ වෙලාවේ මේ යන්තම් මනුස්ස ලෝකයට ඇවිල්ලා සුගතියක් ලබලා අපිට මේක වැටහෙන්නේ නැතුණාට වාසය කරන්නේ. ඉතින් මේ සුගති ලෝකයේ අහිමි වීමත් එක්කම යම් දිනයක අපි හැමෝටම ඉදිරි දවසකදී මේ මනුස්ස ජීවිතේ අහිමි වෙනවාමයි. ඒ අහිමිවීමත් එක්ක මේ බිහිසුණු සතර පායෙන් යුක්ත අනාරක්ෂිත සංසාරයට කිසි පිළිසරණක් නැතුව වැටෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වැටෙන්න මත්තෙන් අපි ජීවිතයට පිටක් පිළිසරණක් සලසා ගන්න සෑමකල් උත්සාහවත් වෙන්න ඕන. නිසා අපි සාකච්ඡා කරමින් ඉන්නේ පටිච්ච සමුප්පාද දේශනාවේ සංඛාරපච්චය විඥානං කියන දෙවන කොටස. ඉතින් ගැඹුරු අරුත් තියෙන තේරුම් ගැනීමට දුෂ්කර වූ සූක්ෂම වූ දුරාබෝධ වූ මේ සංඛාරපච්චය විඥානං කියන පටිසම්පාදයේ ඒ අංග දෙක අපි මහත් උත්සාහයක් දරලා තේරුම් ගන්නට උත්සාහවත් වෙන්න ඕන. මේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සසරින් නිදහස් වෙන වැඩපිළිවෙල සුළුපටු වීරියකින් කළ හැකි දෙයක් නෙමෙයි. සුළුපටු සීයකින් සුළුපටු නුවණකින් කළ හැකි දෙයක් නෙමෙයි. මහත් වූ වීරියක් ඕන කරනවා, මහත් වූ සිහියක් ඕන කරනවා, මහත් වූ ප්‍රඥාවක් ඕන කරනවා, මහත් වූ කැපකිරීමක් අදිෂ්ඨානයක් ඕන කරනවා. ඉතින් ඒ මහත් වූ කැපකිරීම නොකරනවාද අපි තෝරගන්නේ මේ දුක්ඛිත නිරය තිරිසන් නිරය තිරියක් പ്രേත අසුර සතර පායුත්ත බිහිසුණු
සංසාරේ. ඉතින් මහා ප්‍රජාපති ගෞතමී තෙරණින් වහන්සේ විතරක් නෙවෙයි හැමෝම ඒ වගේ බිහිසුණු සසර ගමනක තමයි ආවේ. ඉතින් ඒ සසර ගමන සින්දේ නැත්නම් තෙරණින් වහන්සේ ගමන සින්දා. ඒ ගමන සිඳින්න අපි අපොහසත් වුණොත් අපේ ඉදිරි ගමනත් ඒ වගේමයි. ඒ නිසා මේ අපිට හිතන්න පුළුවන් අවස්ථාවක් මේ. මොකද සුගතියක ඉන්නේ. ඒ හිතන්න පුළුවන් අවස්ථාවේ අපිට ලැබුණු දුර්ලභම වාසනාව තමයි බුද්ධ ශාසනයක් මුණ ගැසීම. බුද්ධ ශාසනයක් මුණ නොගැසුණා නම් සංසාරේ ගමන් කරන සත්‍යෙ කලාතුරකින් මනුස්ස ලෝකයට එද්දී බොහෝ කොට ඒ මොහොතේ බුද්ධ ශාසනයක් ලෝකෙ විද්‍යාමාන වෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාව සුළුපටු වාසනාවන්ත අවස්ථාවක් නෙමෙයි. මේ මනුස්ස ලෝකෙට අපි ආපු මොහොතේ බුදු සසුනක් ලෝකෙ විද්‍යාමාන වෙනවා. එතකොට හිතන්න පුළුවන් ජීවිතේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හිතන්න පුළුවන් ජීවිතයක් මනුස්ස ලෝකේ වුණාට කිසිම ශ්‍රාවකයෙකුට බෑ මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ අසන්න නොලැබීමෙන් යථාර්ථය අවබෝධ කරගන්න. කිසිම ශ්‍රාවකයෙකුට බෑ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ බණපදය ඇසෙන්නට ඕන. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ බණපදය ඇසෙනවා නම් හිතන්න පුළුවන් නුවණක් තියෙනවා නම් ඔහුට ඒ ධර්මයෙන් පිටක් පිළිසරණක් ආරක්ෂාවක් රැකවරණයක් සලසගන්න පුළුවන්. ඒ සඳහා තමයි අපි සියලු කැපකිරීම කරන්න ඕන. ඒ සියලු උත්සාහයන් මේ මනුස්ස ජීවිතේ තියෙනකන් තමයි. මේ මනුස්ස ජීවිතේ හෙටනම් අපිට අහිමි වෙන්නේ ඒ වැඩපිළිවෙල, ඒ උත්සාහය කරන්නට තියෙන අවකාශයයි ගිලිහෙන්නේ. අවකාශයයි නැතිව යන්නේ. ඊට මත්තේ මේ දුර්ලභ මොහොත බුද්ධ ශාසනයක් පවතින වෙලාවක ලැබුණු මේ දුර්ලභ මනුස්ස පටිලාභෙ ගිලින්නට මත්තෙන් මේ මනුස්ස ජීවිතේ පරිහරණය කරලා පිහිටක් පිළිසරණක් සැලසගන්න අපි සමකල් උත්සාහවත් වෙන්න ඕන. සම්මා සම්බුදු සරණයි.